මේ වීඩියෝ එකේ තියෙන්නේ අපේ ෆැමිලි එකේ පළවෙනි ස්නෝ එක්ස්පීරියන්ස් එක. ඔව් අපි හිම බලන්න තමයි යන්නේ. අපි කට්ටිය නිව්සීලන්ත ආවට පස්සේ මේ අත්දැකීම මේ වෙනතුරුත් විඳගන්න බැරුව ගිහින් තිබුණේ. ඔන්න පහුගිය සතියක අපිට යන්න පුළුවන්කම ලැබුණා මවුන්ට් රොපේ වලට හිම අත්දැකීම විඳින්න. ඕක්ලන්ඩ් වල ඉඳලා මේ මවුන්ටන් එකට පැය 6ක 7ක විතර දුරක් තියෙනවා. ඒ කාලය ට්‍රැෆික් තත්ත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් හොඳම දේ තමයි කලින් දවසේ කොහේ හරි ළඟ තැනක නතර වෙලා ඉඳලා පහුවෙන්දා උදේට මවුන්ටන් එකට යන එක. ඉතින් අපි නතර වුණේ ටවුපෝ කියන ඒරියා එකේ ගෙදරක. ඉතින් එතන ඉඳලත් තව පැය එකමාරක් තියෙනවා මවුන්ටන් එක ගාවට. ඉතින් හොඳම දේ පුළුවන් තරම් ඒ කන්දට කිට්ටුවම තැනකින් ඔයාලට නතර වෙන නවාතැනක් හොයාගන්න. ඔයාලට පහුවෙන්දා උදේම මවුන්ටන් එක එක්ස්පීරියන්ස් කරන්න යන්න පුළුවන්. අපි ලැබපු අත්දැකීම් එක මම ඔයාලට රෙකමෙන්ඩ් කරන්නේ මවුන්ට් රොපේ යනවා නම් හැමතිස්සෙම උදේ මෙතනට යන්න උදේ 8-9 වගේ වෙද්දී යන්න try කරන්න. පහුවෙන්න ට්‍රැෆික් එක වැඩි, ක්‍රවුඩ් එක වැඩි. අපි නොදැනුවත්ව නමුත් මේ ගමන දාගෙන තිබුණ දවස මේ අවුරුද්දේ පීක්ම සීසන් එකේ දවසක්. ඒ කියන්නේ ජූලි අග අගෝස්තු මුල වගේ හොඳට හිම තිබුණා මේ කියන අවුරුද්දේ 2026. ඉතින් අපි ගියපු දවසේ වෙදර් එකත් හොඳටම තිබුණා. හොඳට ඉර පායලා තිබුණා. වැස්සේ නැහැ. පුංචි වැස්සවල් තිබුණට ඒක ලොකු ප්‍රශ්නයක් උනේ නැහැ. ඉතින් ඒ නිසා අපේ පොඩි අයට හොඳටම හිම අත ගාලා ඒක සෙල්ලම් කරලා එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්කම ලැබුණා. ඔයාලට පේනවා ඇති මේ වටේම හිම පිරීලා තියෙන්නේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට ඔන්න මම හිම අල්ලනවා. පහළ කාපාක් කීපයක්ම ඔයාලට තියෙනවා වාහනේ පාක් කරන්න. ඉතින් එතන ඉඳලා ගොන්ඩෝලා තියෙන තැනට යන්න ඔයාලට ෆ්‍රී ෂටල් සර්විස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් මේ ඒකේ ගොන්ඩෝලා තියෙන තැනට තමයි යන්නේ. මේ උඩට ගියාම ඔයාලට දකින්න පුළුවන් දේ ෆොටෝස් ගන්න පුළුවන් තැන් තියෙනවා. කැෆේ එකක් තියෙනවා. රෙස්ට්රූම්, ටොයිලට්ස් එහෙම තියෙනවා. ඉතින් දැන් අපි මේ යන්නේ ගොන්ඩෝලා එන්ට්‍රි එකට. අපි මේවා ටිකට්ස් බුක් කළේ ඔන්ලයින් කලින්ම. ඉතින් ගොන්ඩෝලා එක විතරක් try කරන්න බුක් කරන්නත් පුළුවන්. නැත්නම් පල්ලෙහා තියෙනවා ස්නෝ වර්ල්ඩ් එකක් පොඩ්ඩක් ස්නෝ සෙල්ලම් කරන්න. ඒකත් එක්කම ටිකට් එක බුක් කරගන්නත් පුළුවන්. ඉතින් අපි දෙකම එකතු කරලා තමයි මොකද පුංචි අය ආස නිසා ඒ විදිහට තමයි ටිකට් බුක් කරගත්තේ. ඔගොල්ලෝ දැක්ක අපි ගොන්ඩෝලා එකට නගිනවා. ඉතින් මේකේ තියෙන විශේෂ දේ තමයි අපි කන්ද උඩින් මේ විදිහට යනකොට පල්ලෙහා තියෙන ලස්සන බලා ගන්න පුළුවන්. ඉතින් හරිම ලස්සනයි චිත්‍රයක් වගේ. තවත් ගොන්ඩෝලා මූව් වෙනවා පේනවා. මිනිස්සු ස්කීයින් කරනවා, ස්නෝබෝඩින් කරනවා පේනවා. ඉතින් පළවෙනි වතාවට තමයි S2ට මේ වගේ දෙයක් දකින්නේ. ගොන්ඩෝලා එකෙන් බැස්සට පස්සේ කන්ද උඩට අපි ගිහිල්ලා මේ විදිහේ ඒරියා එකක් තියෙනවා. ඉතින් මෙතනත් කට්ටිය ඉතින් දන්නවනේ අපි ගියපු දවසේ සෙනග ඔයාලට පේනවා ඇති. ඉතින් මෙතනත් සෙල්ලම් කරනවා කට්ටිය, ෆොටෝස් ගන්නවා. ඉතින් මෙතනත් පොඩි කැෆේ එකක් තියෙනවා. රෙස්ට්රූම් තියෙනවා. ඉතින් හරිම ෆන්. කොහොම හරි එතන අපි ටිකක් ඉඳලා අප ගෙනිච්ච කෑම එහෙමත් එතෙන්දි කාලා ආපහු මේ ගොන්ඩෝලා එකේ පල්ලෙහාට එනවා. ගොන්ඩෝලා එකෙන් ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා අපි මේ එලිවේටර් එකෙන් පල්ලෙහාට යන්නේ ස්නෝ ලෑන්ඩ් එකට. ඉතින් එතනත් අපි ඇට්‍රැක්ෂන් එක බුක් කරලා තිබුණා පැයකට. ඒකෙදි අපිට තියෙනවා ස්නෝ ටියුබ්, ස්නෝ ස්ලෙජ් ඔය දෙක තියෙනවා අපිට සෙල්ලම් කරන්න. ඉතින් පොඩි අයට ගොඩක් එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේ ගෙවන මුදලට මේක වත් නැහැ කියලා. ඒ වුණාට මම නම් හිතන්නේ එකපාරක් හරි එක්ස්පීරියන්ස් එක අරගන්න ඕනේ කියලා මෙතනට යනවා නම්.
ඉතින් මේ විදිහට තමයි ඒක සෙල්ලම් කරන්නේ. අපි ප්ලේ කරන ඒවා නම් වීඩියෝ කරගන්න බැරුව ගියා. ඉතින් මේ තමයි ස්නෝ ටියුබ් එකේ පල්ලෙහාට එනවා. ඒ විදිහටම ස්ලෙජ් එකේ පල්ලෙහාට එන්නත් පුළුවන්. ඔය විදිහට තමයි මේ ලස්සන දවස් අපි ගත කරලා දැන් මේ ආපහු එන්නේ. ඉතින් මේක බලපු ඔයාලටත් බොහොම ස්තුතියි කියලා මතක් කරනවා. ආපහු දවසක මුණ ගැහෙමු.